දැන් අපි ඊළඟ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වීඩියෝ එකේ අපි බලන්නේ ඕවන්නා කියන එක අපි කොහොමද ලියන්නේ කියන එකයි. ඒකෙන් කියවන්න පුළුවන්. ලේසියම වචන හතරක් පහ තමයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. දැන් ඕවන්නා කියන එක අපි කොහොමද ලියන්නේ කියන එක කලින් බලමු. ඕවන්නා කියන එක ඕන වගේම similar to ඕනා හැබැයි මේක complete වෙනවා. හරිද? දැන් ඕන කියන එක අපි ලියුවේ මෙතනින් එවිලා නතර වුණා. දැන් ඕවන්නා කියන එක මෙතන එවිලා complete වෙනවා. ඒ කියන්නේ මෙතන එන බිඳුව complete වෙන එක තමයි අපි ඕවන්නා කියලා කියන්නේ. හරිද? එහෙම තමයි මේ දෙකට තියෙන ලියනකොට තියෙන වෙනස. හරිද? ඒකෙන් අපි ඕවන්නා කියන එක ලියන්න පුළුවන් වචන කීපයක් බලන්න ගියොත් පළවෙනි එක ඕරම්. ඕරම්. හරි? දැන් අපි මේක කියවන වෙලාව අඩු කරොත් ඔරම් කියලා වෙනවා. ඔරම් කියන එකට තීරමක් නැති වෙනවා. ඒ කියන්නේ දැන් ඒක තමයි දැන් කලින් වීඩියෝ එකත් මම කිව්වේ අපි කලින් වීඩියෝස් වල එක දිගට කියලා තියෙනවා ප්‍රොනවුන්ස් කරන විදිය කුරිල් නෙඩි කියලා වර්ග දෙකක් එක්ක මේක ප්‍රොනවුන්ස් කරන විදිය වෙනස් වෙනවා. ඒකෙන්ද තමයි මේක මම කියන්නේ පළවෙනි එකට ඕරම් පැත්තය කියන්නේ පැත්තකට ඉන්න කියනවනේ. ඒ වගේ තමයි පැත්තේ කියන එක තමයි ඕරම් කියලා කියන්නේ. හරි? ඕරම් කියන්නේ පත්තයකට. දෙවෙනි එක ඕඩු දුවන්න. ඕඩු. හරි? දැන් මේකම අපි ගන්න වෙලාව අඩු කරොත් ඕඩි කියලා කියන්නේ රූෆින් සීට් වලට තමයි ඕඩි කියලා කියන්නේ. ඒ ඕඩු. හරි? ඒ වගේ වෙනවා. හරිද? තුන්වෙනි එක ඕසයි ශබ්දය. හරි? ඒ වගේ තියෙනවා ශබ්දය ඕසයි. ඕසයි. හතරවෙනි එකට ඕඩම්. ඕඩම් කියන්නේ හතරවෙනි එක අපි බලන්න යන්නේ ඕඩම්. ඕඩම් කියන්නේ ඔරුව. හරි? මේක තමයි අද මේ වීඩියෝ එකකින් අපි බලපු වචන හතරක්. පළවෙනි එක ඕරම්, දෙවෙනි එක ඕඩු, තුන්වෙනි එක ඕසයි, හතරවෙනි එක ඕඩම්. හරි? ඉතින් මේ වචන ගැන මොකක් හරි කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් මේකේ ලියන විදිහේ නැත්නම් තේරුම ගැන මොකක් හරි අහන්න තියෙනවා නම් අපේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට්ස් ටික දාන්න. මේ වගේ දැමලා වචන ටිකක් ඉගෙන ගන්න අපේ YouTube channel එකත් එක්ක දිගටම කනෙක්ට් වෙලා ඉන්න.